රාජපුරුෂයිනි සියලුම අශ්වාරෝහකයන් යොදවා තරුණු ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙනෝ. මහරජතුමනි, දැනටමත් සේනාංක දෙකක් පිටත් කර හමාරයි. පයින්ඩ කරුවෙකු පැමිණ පැවසුවේ ඔහු අලියතුන් පවා පයින් ගසා වට්ටන බවයි. ඔය තරම් දරුණු එකෙක් කොහෙන්ද කඩාපාත් උනේ? වහා ඌව කුදලාගෙන මා ඉදිරියට ගෙනෙනෝ. පිටත් වෙනෝ. රජතුමනි අහිංසක කියලා තරුණයෙක්ගේ හොරා හරි මෙඩිතරයි නපුරුයි. දකින කෙනා මරනවා. තව එක ඇඟිල්ලක් අඩුවේ කියමින් කෑමොර දෙනවා. අපේ සෙබළු විශාල පිරිසකුත් මරලා ඇඟිලි කපා ගත්ත ස්වාමීනි. අනේ අහිංසක මොනවා අපේ පුතානේ දෙයනේ මම බලපු පෙර නිමිති හරි. ඒත් මොකද කරන්නේ දැන්? මේ තරම් දරුණුනේ ඇයි මගේ අහිංසක කොල්ලා? පුරෝහිත බමුණ, දෙවියන් වහන්සේ කුමක්ද දැන් කළ යුත්තේ? පවසනු වාහ. විනාශ කරමු. එපා! විනාශ කරන්න එපා! මගේ පුතා අහිංසක! මොනවා? අන්තානි පැමිණියේ නේද මේ? එමයි රජතුමනි. කළ යුතු එකම දේ ඔහු කවුරුණත් විනාශ කරන එක පමණයි. මගේ අහිංසකව බේරගන්නවා! අයියනවා! ඕන පැමිණිය නවතින්න. ඌ අහිංසක නෑ. මිනී මරුවෙක්. කුරුපඬුරු දෙන්න තව කෑගිල්ලයි අඩු. මං අද කොහොම හරි ඒක සම්පූර්ණ කරගන්නවා. ඔව් මං කොහොම හරි සම්පූර්ණ කරගන්නවා. කවුද බලව ඉන්නේ? වරල්ලා මට තව හද එකයි මරන්න ඕනේ. එක ඇඟිල්ලයි ඕනේ. වරල්ලා මේ ශ්‍රමණයෙක් නේද? හිටපන් මං අල්ලගන්න. ඔය හිටපන්. ඔහම නවතියන්. හරි තව ටිකයි. හරි. අන්න ආපහු ඈතට ගියා. ඔහම හිටපන්. මං බෝකෝ අමාරි අල්ලගන්නවා. ඔහම හිටපන්. හරි තව ටිකයි. ආපහු ඈතට ගිහිල්ලා. මොකද්ද මේ වෙන්නේ? මම දුවගෙන යන අශ්වයන්ව ඇතුන්ව මුවන්ව දුවලා ගිහිල්ලා අල්ලගෙන තියෙනවා. මේ හිමින් වටින ශ්‍රමණයව අල්ලගන්න බෑනේ. ආපහු ඈතට ගිහිල්ලා. ඒ ශ්‍රමණයෝ ඔහම නවතියන්. අංගුලිමාල, මම නැවතිලා ඉන්නේ. ඔබ නවතින්න. මේ ශ්‍රමණයෝ බොරු කියන්නේ නුඹ නැවතිලා ඉන්න මට නවතින්න කියනවා. වඩින නුඹ නැවතිලායි කියනවා. මොකද්ද මේ කතාවේ තේරුම? අංගුලිමාල, මම කිසිම කෙනෙකුට හිංසා කරන්නේ පව් කරන්නේ. මම පව් නොකරන නිසා සසරෙන් නැවතිලා ඉන්නේ. ඔබ ක්‍රූරයි. ඔබ පව් කරනවා. ඔබ දුක් සහිත වූ නිරය, තිරිසන් ලෝකය ආදී අපායවල යන කෙනෙක්. ඒ නිසයි මා නැවතිලා ඉන්නේ. ඔබ නැවතිලා නැත්තේ. අනේ සිවරයාණන් වහන්සේ, මගේ ඇඟ මොකක්ද වෙනවා වගේ. අනේ මා කෙරෙහි අනුකම්පා කරලාද මේ මහ කැලේට වැඩි. ඔබ වහන්සේගේ එක බණ පදයක් නිසා මගේ හිත පාපයෙන් මිදුණා. මට වරද තේරුණා. මට සමාව මැනවි ස්වාමීනි. මට සමාව මැනවි. පින්වත් අංගුලිමාල,
සංසුන් වන්න. හිතට වීරය ගන්න. හිංසා නොකරන්න. සසර ගමන නවත්වන්න. ඔබ රැස් කරගත්තේ බොහෝම භයානකයි. අනේ ස්වාමීනි මට මේ ඇඟිලි මාලේ එපා. මම මේ විසි කරන්නම්. මම මේ අවි ආයුධ සියල්ලම විසි කරලා දානවා. මට අනුකම්පා කරන්න ස්වාමීනි. සාදු 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 සාදු. පින්වත් අංගුලිමාල, මෙහි එන්න. ශාස්ත්‍රූන් වහන්සේගේ ධර්මය හොඳින් ශ්‍රවණය කරන්න. ඒ අනුව ජීවිතය හැඩගස්වා ගන්න. සාදු සාදු සාදු. අති බිහිසුණු අපරාධ කළ අංගුලිමාලට භාග්‍යවතුන් වහන්සේගේ ඒහි භික්ෂු පැවිද්ද ලැබී රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එතරම් පුණ්‍ය මහිමයක් හිමි වුණත් උන්වහන්සේ පෙර කළ පව් නිසා විවිධ කරදරවලට මුහුණ පෑවා. ඇතැම් විට අනුන්ට එල්ල කළ ගල්මුල් ප්‍රහාර උන්වහන්සේට වදිනවා. ඇතැම් අයගේ නින්දා අපහාසවලට ලක්වෙනවා. පිණ්ඩපාතේ වැඩි සමහර දිනවල පාත්‍ර කැඩි සිවුරු ඉරි බරපතල අකර තැබ්බවලට මුහුණ දෙනවා. එසේ වුවත් දිනක් දරුවෙකු ප්‍රසූත කිරීමේ අපහසුවෙන් කෑගසන ගැබිනි මවකට අංගුලිමාල රහතන් වහන්සේ සෙත් පැතීම නිසා සුවසේ එම දරුවා බිහි කිරීමට හැකි වුණා. මේ හේතුව නිසා උන්වහන්සේට හැමෝම ආදරය කරන්න පටන් ගත්තා. හැම දෙනාගේම ගෞරවයට පාත්‍ර වුණා. ටික කලක් ගත වුණාට පස්සේ උන්වහන්සේ පිරිනිවන් පෑවා. පිරිනිවන් පෑමෙන් පසු උන්වහන්සේගේ උප්පත්තිය කෙසේ සිදුවුණාද යන ප්‍රශ්නයට පිළිතුරු සැපයූ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ මුලදී කල්යාණ මිතුරන් හමු නොවුණු නිසා අංගුලිමාල තථාගතයන්න් වහන්සේ නමැති කල්යාණ මිත්‍රයා නිසා අප්‍රමාදීව රහත් වූ බවයි. මේ ගාථාව දේශනා කළේ අන්න ඒ අවස්ථාවේදී. යස්ස පාපකතං කම්මං කුසලේන පිහියති සෝ ඉමං ලෝකං පභාසෙති අබ්බාමුත්තෝ චන්දිමා. යමෙකු අතින් කළ පව්කම් වැසෙනා විට කුසල් බලෙන් වලාකුලින් මිදුණු සඳක් අහසෙහි බබලන විලසින් අවිදු අඳුර ඇති මෙලොවේ